මෙන්න කැලණි පන්සල ඉදිරියේ තියෙන මෙම ස්ථානය තමයි අපි දැන් රැඳී සිටින්නේ. මේ නිවාසේ නායෑමට ලක්ව තාම තව ඒගොල්ලන්ට මේ නිවසින් අයින් වෙන්න කියලා දැනටත් පැහැදිලිවම කියලා දීලා තියෙනවා. මොකද හේතුව කියන්නේ මේ නිවස දැන් සම්පූර්ණයෙන්ම ගඟට يعني යට තට්ටුව සම්පූර්ණයෙන් යට වෙලා තියෙනවා. තට්ටුව තුනක ගෙයක් ඕක. ඒක සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. ඒ අතරතුරේදී අපිට බලා ගන්න පුළුවන් මේ හරිය කොහොමද වතුර මට්ටම කියන එක. මේ අපි ඉන්නේ කැලණි ගඟ උඩ. ඒ කියන්නේ කැලණි පන්සල ඉදිරි පිට අපි මේ ඉන්නේ. මේ ඉන්නේ අපි කැලණි ගඟ ඉදිරි පිට. මේ ඉන්නේ කැලණි ගඟ ඉදිරි පිට. ඉතින් දැනට කියන්න තියෙන්නේ මේ වතුර මට්ටම යන විදිය එච්චර හොඳ නැහැ. මොකද හේතුව මේ වතුර මට්ටම ගොල්ලන්ට පේනවා ඇතිනේ හොඳට බලන්න ඕනේ. මොකද ඒවා සාමාන්‍ය අධ්‍යයනය කරන්න ඕන දේවල්. අන්න උණ පඳුරේ අන්න උණ පඳුර එනවා. අන්න එනවා උණ පඳුර. මේ ඉන්නේ අර උණ පඳුරක්. එහෙන් කොහෙන් හරි කඩාගෙන එන උණ පඳුරක් මේ ඉන්නේ. අන්න ඒක තමයි බලන්න ඕන මල්ලි. හරි. ඒක තමයි උණ පඳුර. මේ කැලණි පන්සලේ විහාරයේ එහා පැත්ත සම්පූර්ණ කොටස යට වී දැන් අවසන් වෙලා ඉවරයි. තව ඉතින් යට වෙන්න දෙයක් නැහැ ඒක නම් ඇත්තටම කිව්වොත්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතනට එන උණ පඳුරක්. මේ ඉන්නේ උණ පඳුර. හොඳට බලන්නකො උණ පඳුරක් එනවද නැද්ද කියලා. එතකොට හිතා ගන්න පුළුවන් නේද කොහොමද කියන මේ වැඩි. හොඳටම කරලා දුන්නා. ඔන්න එනවා උණ පඳුර. මෙන්න එනවා උණ පඳුර. මෙන්න එනවා උණ පඳුර. ඔක අර අස්සේ ගහන විදිය තමයි බලන්න ඕන බා. අන්න අර බලා උණ පඳුර ඔක අස්සෙන් යන විදිය බලා. ඒක හොඳටම ගන්න ඕනේ. ඔන්න උණ පඳුර. උණ පඳුරාවනේ උණ පඳුරාව මේ ආවේ. හැබැයි ඔය කුඩ ගියා නම් යන්න පුළුවන් බා කිසි කින්නක් නැහැ හොඳේ. ඈ? පොල් ගෙඩි 50 කෙසේ වෙතත් නාගදේශයේ ඉන්නේ. මේ පොල් ගෙඩි 50 කෙසේ වෙතත් බා මේ